කීමන් බලන්න බාස් කෙනෙක් වෙන්න මොනවද තියෙන්න ඕනි කියලා. බාස් කෙනෙක් වෙන්න මට්ටම් පොල්ලයි මේස නැන්දයි නෝනේ බාස් කෙනෙක් වෙන්න. ආ දැන් ඒ දෙක තිබ්බහම බාස් කෙනෙක් වෙන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන් මේ වෙලා තියෙන්නේ. උඹලා දන්නේ නැහනේ වටිනාකම. කවුද කියපන් නෙළුම් කුල්ල හැදුවේ? බසුනේ හැදුවේ. මන් නෙවෙයි මං චීනු හැදුවේ. මාව වැඩට ගන්න. අවදානම් පප්පයිනා. නෙළුම් කුල්ල කියද්දි මල්ලි මට ඔය මතක් වුණේ. ඒ කාලේ ඔය නෙළුම් කුල්ලේ වැඩ කරද්දි සිමෙන්ති කොට්ට දෙකක් කිහිල්ල ගහගෙන පඩි පෙළ දෙකේ උඩට ගියම. කොහොමද කිලෝ 300ක් විතර බර තනියම කිහිල්ල ගහගෙන උඩට යද්දි සැප. මොකද? සිමෙන්ති කොට්ටයක් තියෙන කිලෝ 50යි. සිමෙන්ති කොට්ට දෙකක් කිලෝ 100. එතකොට කොහොමද උඩට යනකොට කිලෝ 300ක් වෙන්නේ? අපිට මේ පඬිතකම් වලින් වැඩක් නැහැ. දෙන්න දත් 25න් බට්ට යන බලගනි. 25 කොයිද බා 30 දෙකක් තියෙනවනේ බා. නෑ. මූට මං කලින් ගහලා දත් 7ක් හලලා තියෙන්නේ. මුවේ දැන් කටේ තියෙන දත් 25යි. උඩට කමුනේ. කොහෙ ගන්නද දුබගේ දත් නෑ කන්නේ. அண்ணே என்ன வணக்கண்ணே இதை சூப்பர் சோட வேறு செய்தாக்கு எனக்கு சுரஞ்சிருக்குதா நான்